අද විලේජ් ටේස්ට් ගඟදිගේ කිව්වට ඉතින් ඇත්තටම දැන් අපි මේ කළුගඟේ ඉන්නේ. කළුගඟේ මොයේ ඉඳලා කිලෝමීටර් 13ක් උඩට ඇවිල්ලා ඉන්නේ. රෙමුණු ගොඩ කියලා තමයි මේ පැත්තට කියන්නේ. ඉතින් වැඩේට අද ගොඩක් ලොකු ටීම් එකක් බහැලා ඉන්නේ. හබල් අරගෙන ඔරු අරගෙන බෝට්ටු අරගෙන. දැන් මේ මොකද්ද මේ අයිටම් එකක් එහෙම තියෙනවා? මේක දාගෙන තමයි යට කිමි දෙන්නේ. කිමි දෙන්නේ නේද? මේක ගියාම ලොක් කරලා පෙන්නනවා යට සාමාන්‍ය මේ ඉන්න දේවල් තියෙන දේවල්. හරි. දැන් මේකක් දාගෙන මේ කිමිදිලා මොකද්ද අද මේ කරන්න යන්නේ? දැන් හැබැයි තාම අපි මේ කිමිදුනාට මේ ගඟේ මැද්ද නෙමෙයි යන්නේ මේ අයිනේ. ඇයි මේ අයිනේ යන්නේ? මේ හරි කිමිදුනාම ඉස්සෝ අයිනට ඇවිල්ලා කොටන් තියෙනවා. ඒ කොටන් යටට වෙලා ඉන්න ඒක තමයි පොඩක් කිමිදිලා අල්ලන්නේ. රයිට්. ඔන්න කිව්වා මොකද්ද මේ කරන්න යන්නේ කියලා මේ ඉස්සන් සම්බන්ධ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. මේ අර කිව්වත් වගේ මේ මේක මේ දවස්වල කරිජ්ජ ගහනවද? මේ දවස්වල කරිජ්ජ එනවා. ඒ කියන්නේ මේ දවස්වල කරිජ්ජ උඩට ගහනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් කියනවා නම් මේ මුහුදු වතුර මේ වෙද්දි මේ කිලෝමීටර් 13කටත් වැඩිය ඉහළට ඇවිල්ලා තියෙන කරිජ්ජ. එහෙම නැත්නම් කරදිය. ඉතින් ඒකත් එක්ක මේ ඉස්සෝ ඉන්න තැන් හොයාගෙන තමයි අපි යන්නේ. ඉස්සොන්ගෙන් මොකද්ද කරන්නේ? කොහොමද ඉස්සෝ අල්ලන්නේ? මේ හැමදේම එක්ක අලුත් විදිහ කෑමක් බලන්න විලේජ් ටේස්ට් එකක ඉන්න. මම ඔයගොල්ලොත් එක්ක ගමේ කෑම ගොඩක් අරගෙන එනවා ඉස්සරහටත්. මම දිසා. ඔයගොල්ලෝ මතක තියාගන්න. දැන් ඔන්න වසන්ත අයියා වැඩේට බහින්න යන්නේ. ඒකටම තියෙනවනේ මුල්ලුවක් වගේ එකක්. මේකෙන් තමයි අනින්නේ නේ. ඒතර මේකෙන් සාමාන්‍යයෙන් දැන් 3 දෙනෙක් අහු වෙනවද? නෑ එක්කෙනයි. එකයි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ සෑහෙන ලොකු සයිස් 31 එනවා. මේ කිලෝ එකේ සයිස් එක ලොකු. ඔව්නේ. මොකද්ද කිව්වේ? ඕකට ඉහිඋල කියන්නේ. ඉහිඋල. වසන්ත අයියේ මෙන්න ඉහිඋල. උල මම ගාව තිබ්බේ. දැන් මේ සුලත් අය වසන්ත අය යන්නේ මේ කොටන් තිබ්බ තැනකට නේ. අර පැන්නාම පොඩක් ඊට මෙතන බෝට්ටු පැද්දේ. එහෙම ඉන්න. ඔව්. ඔහොම ඉන්න දාගන්න. මේක බොහොම රිස්කි වැඩක් ඉතින් මේ අනික අද මේ වීඩියෝ එකත් එක්ක කරන එක ටිකක් ඊට වැඩිය ටිකක් වෙනස් නේද මේ සුදත් අය. දැන් වසන්ත අයියා ඉහිඋලත් අරගෙන පීනනවා නේද? පීනනවා. කනන් තියෙන හරියට. කනන් තියෙන හරියට යන්නේ නේද? ඉවුරට කොහොමත් බෝට්ටුව ගන්න බෑනේ. සාමාන්‍යයෙන් දැන් සුදත් අය දැන් වසන්ත අයියා බැස්සේ අඩි 15කට විතර කියලා කිව්වා. 15කට. දැන් මේක මේ ගඟ මැද්දට වෙද්දි කොච්චරක් විතර ගැඹුරද? අඩි 25 ඔයිතර තැන් තියෙන සමාතැන් තියෙන නූල් බෝලේ පොවන්නේ නැහැ කියලා තැනක් තියෙන මේ ඉස්සරහා. එතන තුම්මෝදර කියන්නේ. එතන නූල් බෝලයක් පොවන්නේ නැතරම් කියලා ජම්බුරේ එහෙම කතාවේ කියනවා. ඒ කියන්නේ නූල් බෝලයක් කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන නූල් බෝලයක කොච්චරක් දිගට නූල තියෙනවද නේ? යාර කොච්චරක් තියෙනවද? ඒ ගානටත් වඩා යටයි කියන එක තමයි කියන්නේ. ඔව් ඒ වගේ තැන් වලට මොකද්ද කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරේ? අපි කියන්නේ හරිය මේ කිඳ කියලා. කිඳ. ඔව්. රයිට් වසන්ත අයියා යනවා පොකිරිස්සෙක් හොයාගෙන. දැන් වසන්ත අයියා ඉන්නේ ඇතුලේ අර ත්‍රිසූලේ වගේ බඩු කෑල්ලත් අරගෙන ඇතුලට ගියා. දැන් එයා ඉහිඋල අරගෙන ගිහිල්ලා ඉස්සෝ අල්ලයි. එකෙක් ඉන්නවා කියලා ආරංචියක් ආවා. බලමු අපි. වා. මෙන්න මේ දැන් වසන්ත අයියා වුණ තව එක්කෙනෙක් අල්ලලා තිනවා. වසන්ත අයියා දැන් මේ අඬු තියෙනවා මොනවද මේවා? මේ විස්තර කරන්නකෝ අපිට විස්තරේ. මේ දෙක සාමාන්‍යයෙන් අඩි 3ක් විතර දිගයි නේ? අඩි 3ක් විතර. මේ සම්පූර්ණ මේ ඇතුලේ තියෙන මස්. මේ වගේ මස් තියෙන්නේ. ඒ කියන්නේ මේ කකුළු වගේ සාමාන්‍ය මුහුදේ හම්බෙන පොකිරිස්සගේ වගේ නේද? මේ පෙන දාන්නේ මස් දිය කරනවා. මස් දිය කරනවා කියන්නේ මොකද වෙන්නේ? මස් දිය කරනවා කියන්නේ මේ පිටිපස්සේ මේ වල්ගේ කඩන්න ඕන ඉස්සර යන්නාම. නැත්තම් මේ විදිහට මස් දිය කරනවා මේ. රයිට්. දැන් එතකොට මේවා තියෙන්නේ මොකටද? ඒ ඉස්සා ගෑල්ලා කෙන්දි. මේ වගේ මොකද්ද කරන්නේ වසන්ත? අපි රවුල් කියලා කියන්නේ. රවුල් කියලා කියන්නේ ඌ තමයි ඉස්සර ඌට අනතුරක් කරනවා එහෙම ඒකෙන් තමයි එනෝගේ සංඥා පද්ධතිය රේඩාර් ටික. පූසක තියෙන දෙපැත්ත. පූසක වගේ නේද? මේ උල මොකද්ද මේක? ඒ ඌගේ ආරක්ෂාවට ඒක තියෙන්නේ. මේක. මේකෙන් අනින්න එහෙම නැද්ද දැන් ඔයාලා ඔය අල්ලන්නේ නැද්ද? නෑ මේ අඬු දෙකෙන් අල්ලනවා විතරයි. මේ අඬු දෙකෙන් විතරයි අල්ලන්නේ නේද? මෙහෙම කළා මේ අඬු දෙක මෙහෙම අල්ලනවා. දැන් මේ වසන්ත අයියා මෙයාව මොන විදිහටද හදන්නේ සාමාන්‍යයෙන්? ඔය කියන්නේ මොන කෑමට ගන්නවා නම් කට්ටිය මොන විදිහට සාමාන්‍යයෙන් මේ ගඟාවට වැඩියම හදන්න පුරුදු වෙලා තියෙන්නේ? කෑමට ගන්නවා නම් මුව ඕන විදිහට හදන්න පුළුවන්. ගොඩාක් ඉතින් ඩෙවල් එක වගේ තමයි ඉතින් කරන්නේ. නැත්නම් ඕන විදිහට මුව හදන්න පුළුවන්. කිරට මිරසර තෙලට ඕන එකකට පුළුවන්. කිරට හදන්න. ඒ කියන්නේ දැන් මේ සතා කොහොම හරි ගත්තොත් සාමාන්‍ය මාළුවෙක් හදන ක්‍රම තියෙනවා. ඩෙවල් කරනවා. එක විදිහට හදනවනේ. ඒ ඕන විදිහට ග්‍රිල් කරන්න ඕන විදිහට මේ සතත් හදන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් අල්ලලා ඔයගොල්ලෝ සාමාන්‍ය කීයට වගේද විකුණන්නේ?
සාමාන්‍ය හොටල් සයිඩ් එකට දෙනවා නම් 1500 රුපියල් දෙයි. මේ එක්කනේ එක එක. ගඟේ එකයි මුහුදේ එකයිගේ වෙනස මොකක්ද මේ වසන්තයි? ගඟේ එක සම්පූර්ණ නිල් පාටයි. නිල් පාටයි. ඔව් මේ ලොකු නිල් පාටක් තියෙනවා නිකන් නේද? ඔව්. මුහුදු එක ඇවිල්ලා දුඹුරු පාටයි. දුඹුරු පාට. පාට මේ ඇඟේ සම්පූර්ණ පුල්ලි පුල්ලි දී. හැබැයි මේ දුඹුරු මේ මුහුදේ එක මීට වඩා ලොකු නැද්ද? ප්‍රමාණය නිකන් මේ හැඩේ වෙනසක් තියෙනව නේද? ගඟේ පොකිරිස් තමයි ලොකුම එක. ලොකුම එක. හරි දැන් අර මේ මස්තිය කරනවට කට්ටක් කඩනවා කියලා කිව්වා. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ හයිය කූරා. ඔව්. මුළු කට්ට. ඔව්. ඔව්. මේක තමයි මෙන්න මෙහෙම කඩන්න ඕනේ. ආහා. ඒකෙන් ඔයාලා කියන්නේ මස්තිය කරනවායි කියලා. ආව් මේක මේ සාමාන්‍යයෙන් ලොකු මේ කට්ටක් උලක් වගේ මේ ගොඩක් තමයි දිය අයියයි මේක මම හිතන්නේ කකුලක අතපය කැණුනොත් එහෙම සෑහෙන මේ තුවාලයක් වෙන්න පුළුවන් ඩැමේජ් එකක් වෙන්න පුළුවන් වීදුරු බෝතල් කට්ටක් වගේ ඒ තරමටම හයියයි මේක. ඔය මේ තියෙන්නේ මේ අල්ලපු පාරවල් තමයි. මේ වැදිලා තියෙන්නේ නේද? මෙතන තියෙනවා නේ. මේ තියෙන්නේ අල්ලපු පාරවල් තමයි. හරි අපි එහෙනම් මේක අරගෙන ගිහිල්ලා දැන් අපි කීප දෙනෙක්ම වසන්තයිලා ඇල්ලුවනේ නේද? අපි මේක මේ මොන විදිහට හදන්නේ කොහොමද මේක ගමේ විදිහට හදන්නේ ඈ ඒ විදිහ හොඳ ගමේ කෑමක් හදමු. හදමු. පොකිරිස්සා ගඟේ පොකිරිස්සගෙන් හොඳ රසවත් කෑමක් ගමේ විදිහට හදන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. කොහොමද ඒකේ රස මේ හැමදේම අපි කියනවා. විලේජ් ටෙස්ට් බලන්න බණ්ඩා කොළඹ වටේ තියෙන රෙස්ටුරන්ට් වල යනවා. මේ කිසිම දෙයක් මග නොහැර බලන්න Travel Today YouTube channel එක දැම්ම subscribe කරලා bell icon එකත් click කරන්න. අලුත් වීඩියෝ එකක් ආපු ගමන් bell icon එක click කරලා තියනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් notification එක එනවා. ඉන්න මේ විලේජ් ටෙස්ට්. දැන් මේ කළුගඟේ අපි උඩට ආවනේ කිලෝමීටර් 12ක් 14ක් විතර උඩට ගිහිල්ලා අවසානයේ කිලෝමීටර් 20ක් විතර දක්වා උඩටම ගිහිල්ලා මෙන්න මේ ගඟේ පොකිරිස්සු 5 දෙනෙක් අල්ලන් ඇවිල්ලා ඉන්නවා. අක්කේ නමත් කියන්න මට. ඉරෝෂ අක්කා තමයි දැන් වැඩේට සෙට්ලා ඉන්නේ. දැන් අනික මේ අපි වැඩේ මේ මාළු ටික අල්ලගෙන බෝට්ටුවේ හබල් ගාලා එනකොට සෑහෙන රෑ වුණානේ. දැන් රෑ වෙලා වුණත් වැඩේ අතාරින්නේ මේක හදන විදිය කියලා දෙනවා. මේ දැන් මොකද්ද ඉස්සල්ලාම අක්කේ හදන්නේ අපි? කිරි හොද්දක්. ඒ කියන්නේ ඔන්න අපි කියනවා ගඟේ පොකිරිස්සගෙන් කිරට හොද්දක් හදාගන්න හදන්නේ. මේ ඒක කන්න සෙට් වෙන්නේ මොනවත් එක්කද? වැඩිපුරම බත් කන්න හොඳයි. කොස් මැල්ලුමක් වගේ තිබුණාම හොඳයි. එහෙම හොඳයි නේ. අපි try කරලා බලමු මොකක් හරි ඒක හදාගන්න මේ රෑ වෙලා තියෙන හින්දා බැරි වුණොත් අපි චූම් පාන්කාරයක් යනවා පාන් කෑල්ලක් හරි අරගෙන මේක කාලා රස කියනවා. මේ අකි මොකද ඉස්සලාම කරන්නේ වැඩි? එක ඉස්සෙක් කපමු නේද? ඔව් එකෙක් ගමු නේද? 5 දෙනෙක් ඉන්නෝනේ. අක්කා කැමතිස්සෙත් තෝරලා ගන්න පුළුවන්. ඒ අතරේ මං කියන්නම් මේ අක්කා මේ පැත්තේ ඉස කපනවා පොකිරිස්සව. මේ පැත්තෙන් අක්කා මට ගෙනල්ලා දීලා තිබ්බ ගොරක තියෙනවා. සුදු ලූණු තියෙනවා. එනසාල් තියෙනවා තලාගෙන සුදු ලූණු තියෙනවා චොප් කරගෙන දෙහිගෙඩි තියෙනවා මේ මං හිතන්නේ ඉඟුරුනේ දක්කෙමේ ඉඟුරුත් තියෙනවා ඊට අමතරව මේ පැත්තේ තියෙනවා නයි කොච්චි අමු මිරිස් බීලූණු මේ දවස්වල ගොඩක් ගන්න රම්පේ මුරුංගා කොළ කරපිංචා කොළක් තියෙනවා මේ පැත්තේ තව තියෙනවා මාළු මිරිස් තක්කාලි මෙන්න දැන් ඉරෝෂක්කා කෙලින්ම ආබාධිත කරලා ඉවරයි ඉස්සවල් දැන් ඔය ඔළුව ගලවන්නේ නේද? මේ ඔළුවේනේ ඔගේ ජරාව තියෙන්නේ. ජරාව ඉස්සගේ නේද? නිකන් කතාවට කියනවා. හැබැයි වැඩිපුරම ඔළුවේ ජරාව විස තියෙන්නේ මිනිස්සුන්ගේ. දැන් මේ අක්කා හොඳට කපලා හොඳට වතුර කී පතාවකින් සේදුවා දැක්කේ? හතර සැරයක් වගේ මේ හොඳට සෝදලා තියෙන්නේ. මේ දැන් අර සාමාන්‍යයෙන් කපපු මාළු ප්‍රමාණයට වගේ තියෙනවා. මේ දැන් මොකක්ද ඊගාවට කරන්නේ? කිරට ඉඳ මිරිස් නැති 4ක් විතර දානවා. කිරට නිසා මිරිස් නැති 4ක් විතර දානවා. 3-5ක් දානවා. ඔන්න මිරිස් නැති 5ක් දැම්මා. 3-5 නැති 2ක් දැම්මා. ඊගාවට මොනවද දාන්නේ? කහ කුඩු දෙන්න. කහ කුඩු. රතු ලුණු චොප් කරගත්ත රතු ලුණු දා ගන්නවා. අමු මිරිස් දානවා. කරපිංචා. ඒක ලියලා එකතු කරන්නේ. සාමාන්‍යයෙන් කොලේ පිටින් දාන්නේ නැහැ. ගම්මිරිස් කුඩු තියෙනවා. පොඩි හන්දක් නිසා 3ක් විතර දානවා. නැත්නම් හැඳි 2ක් විතර නේද? ගොරක කැල්ලක් දානවා. දැන් අක්කා ලුණු කුඩුත් එකතු කරනවා. හරි. දැන් ටිකක් අත ගන්නවා. මේක හොඳට මික්ස් කරගන්නවා නේද? මේ මිරිස් 3-5 තේරෙනවා මේකට අල්ලන්න. දැන් තමයි නිකන් අර රස පාට තියෙන්නේ. ලිප පත්තු කරන් තියෙන්නේ මට නේ. රයිට්. ඔන්න අපි ලිප පත්තු කරගත්තා. කිරි ටිකක් දැම්මම දානවා. මෙන්න මේ හොඳට බලන්න පේනවා ඇති මං හිතන්නේ. කෑලි මට්ටමට වගේ තමයි පොල් කිරි දාලා තියෙන්නේ. දැන් මේක මේ ගින්දර කොහොමද? මේ අද්ද ගින්දර. ඔව්. හරි. රයිට් මේ අක්කා ඉතින් ගෙදර දොරේ වැඩ බලත් එක්ක තමයි අපිට මේ වැඩේ උදව් කරන්නේ. දැන් අක්කා නැති වෙලාවේ මම වැඩේට බැස්සා වුණා. චෙෆ් දිසා බහලා ඉන්නේ වැඩේ ගානට යනවා මේ පැත්තෙන් අර අක්කා කිව්වා වගේ හොද්දොන්න නටාගෙන එනවා. සාමාන්‍යයෙන් අපි කිරි හොදි වල තියෙන හොඳම පියෝ කිරි හොදි වල තියෙන සුවඳක්. අන්න ඒ වාගේ සුවඳකුත් එක්ක වෙනම සුවඳක් තියෙන එක මට මේ ඇත්තටම මේ කියන්න තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ කියලාවත් කියන්න බෑ. මාර සුවඳයි. දැන් මේ පදම හරි දැක්ක රතු පාට වෙලා තියෙන්නේ දැන් කෑලි හැම. මම වැඩි කුරු ගෑවේ නැහැ. මොකද අර සමහර මාළු තියෙනවනේ වැඩිපුර අත ගෑවොත් ඒකේ අර
මස දිය වෙලා යනවා නෑ මේක මස් හයි වෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. හයි වෙනවා. ඒ කියන්නේ බය නැතුව හොඳට හැඳි ගන්න පුළුවන්. දැන් මේ තව පොඩි වෙන කතාවක් දැන් අපි මේක මේ එළිය පහලියනේ කරන්නේ. මේ අම්මලා හැම හරිය මේ වැඩි හිටියයි කියලා නැද්ද මේ රෑ වෙලාව ඉස්සුවනම් මනම් ඔය එළිය හදන්න එපා. එලි මහානයි හදලා ඉවරලා කන්න එපා. ඒ වගේ දේවල් කියලා නැද්ද? තෙල් චුට්ටක් දාලා ගත්තම කමන්නේ. තෙල් චුට්ටක් දාලා ගත්තාම කමන්නේ නැහැ නේ. අපි තෙල් දාන්න පුළුවන් වුණොත් තෙලුත් දාලා බලමු. නේ? ඔය කියන මොන හරි වෙනවද කියලා. වෙනවද කියලා. ඔන්න ඔහොමයි ඉතින් මේ ගමේනේ. ඒ කෑම හදන විදි තියෙනවා. එක එක වෙලාවල් තියෙනවා. සමහර කෑම සමහර දවස්වල හදන්නේ නැහැ නේද? ඔය කෙම්මර දවස් කියලා සමහර බිත්තර බදින ඒවා ඒ වගේ ඒවා කරන්නේ. එහෙම තියෙනවා ඉතින් අර පුලුටු කියලා කියනවා. ඒවා ඉතින් ගමේ විශ්වාස. ඒවට අපිට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. හැබැයි ඉතින් අපි අපේ වැඩේ කරගෙන යනවා කොහොම හරි. දැන් ඇයි මේ මුරුංග කොළ දාන්නේ සාමාන්‍යයෙන් ඔය මේ සමහර කකුළු හිමු යද්දිත් අපි දැකලා තියෙනවා දානවා. ඉස්සංගේ තියෙන ඔය සෑර ගතිය, ඉස්ස ගතිය, ඉස්සයි කියනවා. ඔව් ඒකට තමයි මේ මුරුංග කොළ දාන්නේ. මුරුංග කොළ වලින් ඒක අඩු වෙනවා කියලා කියනවා. ඒකත් මේ අත පුරවලම දැම්මක් නේද? කිසිම ලෝභකමක් නැතුව. ඕනතරම් මුරුංග ගස් තියෙනවා වත්තේ පිටියේ කඩාගෙන ආවා දැම්ම මේ. දැන් බාන්න ලෑස්තිලාද මේක දාන්නේ? ඔව් දැන් කිට්ටු කළා. කිට්ටු කළා. ඔව් දැන් ලිප ඔෆ් කරමු. දැන් ඇද්ද? ඔව් දෙහි චුට්ටක් දාන්න ඕනේ. දෙහි චුට්ටක් දාන්න ඕනේ. දැන් මේ හකේ කරේක හරි. හරි. එන ඉතින් මේක මේ අපි මෙහෙමම ගෙදරට අරන් ගිහිල්ලා පිළිවෙලකට කමුනේ. අපේ දැන් අද ටීම් එකෙත් කට්ටිය ගොඩක් ඉන්නවා. මෙහෙම වැස්සකුත් වැටිගෙන එනවා. මේ වැඩේට සෑහෙන දෙනෙක් සපෝට් කරා. ඒ හැමෝමත් එක්ක බෙදා හදාන කන්න තියෙන්නේ. කොහොම ඉන්න කාලා රස කියනවා. ඕන් දැන් වෙලාව 9යි. 9ට තමයි මේ arrangement එකත් හදාගත්තේ. දැන් මේ එළිය වැස්සා නම් මනම් වෙලා කොහොම හරි අපි ආයෙත් එළියටම බහලා වැඩේ කරන් තියෙනවා. දැන් බලන්න ඇති ඕගොල්ලෝ මේ හට්ටි දෙකක් තියෙනවා. ඇත්ත. මේ තියෙන්නේ අපි අර හදාගත්ත ඕගොල්ලන්ට හදනවා පෙන්නපු ගඟේ පොකිරිස්සගේ කිරට හදාගත්ත කරි එක මේ තියෙන්නේ. මේ පැත්තෙන් තියෙනවා අලුත් දැන් නෙමේ ඕගොල්ලෝ දන්න විදිහට ඩෙවල් එකක් දාලා තියෙන්නේ. මේ ඩෙවල් එකේ තියෙන්නේ අර ගඟේ පොකිරිස්සම තමයි. මැද්ද තියෙනවා පාන් රාත්තලා බේකරියෙන් ගෙනාපු. අපි ඉතින් මේකත් එක්ක කන්න සූදානම් වෙන්නේ. මේ රයිට් එහෙනම් වැඩි කතන්දර ඕනේ නැහැ. මම වැඩේ පටන් ගන්නවා. කාලා බලලා රස කියන්න. මම පොඩ්ඩක් පාන් වල අයින කන්න කැමතියි. ඒ නිසා මම අයිනෙන් කෑල්ලක් කපා ගන්නවා ඉස්සෙල්ලාම. රයිට් ඔන්න මේ මම එහෙනම් බෙදා ගන්නම්. කෝකටත් හොඳයි නේ. මස් තියෙන කෑල්ලක් ගන්න එපේ. අඬු බඬුත් තියෙනවා. ඒව කන අයට ඒව කන්න පුළුවන්. කකුල කන වගේ තමයි මේකට. මම කරි ටිකක් වැඩියෙන් දාගත්තා. පාන් කන්න ඕන නිසා. ඒක නම් නියමම කරි එකක්. ඒ දාපු කුළු බඩු වල රස ඒ වගේම මේ පොකිරිස්සගේ තියෙන රස මං හිතන්නේ මම අර කලින්ම කියවනේ මේක සුවඳ බලනකොට මට ඒ සුවඳ කියන්න තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ සුවඳක් කියලාවත් කියන්න තේරෙන්නේ නැහැ කියලා. මේ රසත් එහෙමම තමයි. ඒක නම් අතාරින්න හිතෙන්නේ නැති කෑමක්. ඇත්තටම මේ කට්ටියමවත් කන්න පුළුවන් පාන් තව තියාගෙන කට්ටිය බලන් ඉන්නවා. මම ඩෙවල් එකට යන්නම්. ඩෙවල් එකේ රසත් කියන්නම්. ඩෙවල් එකේ ඉතින් මං කිව්වනේ අපි හදන විදිය පෙන්නුවේ නැහැ. හැබැයි ඉතින් ඕන කෙනෙක්ට ඩෙවල් හදන විදියට තමයි මේකත් හදන්න තියෙන්නේ. අර විදිහට අර පොකිරිස්සව කපා ගන්න තියෙන්නේ. මේකනම් සුපිරි මේ ඩෙවල් එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේ කට්ටිය සෙට් වෙන වෙලාවට එහෙමනම් කියාපු එකක් අපි කිරට උයපු එකේ ආව වගේම පොඩි වෙන රසකුත් එක්ක තමයි මේ හැපෙද්දී අපිට දැනෙන්නේ. මේක නම් සුපිරි ඩෙවල් එකක් මේ. දැක්කම ආසිතන අර මං කිව්වා වගේ මේකෙත් මේ කටුවෙන් නිකම්ම ගැලවිලා එනවා මස් ටික. දැන් මේක කන්න අපිත් එක්ක හිටපු කට්ටිය එනවා කියලා කිව්වනේ. ඇවිල්ලා ඉන්නේ ඇත්තටම ඒ හැමෝටම එන්න කියලා කතා කරනවා. එන්න අයියේ. ඕගොල්ලෝනේ සෑහෙන අමාරුවෙන් මේ වැඩේ කරලා දුන්නේ. එන්න මේ පැත්තට එන්න. අජිත් එන්න. මේ කට්ටිය තමයි මේ හබල් ගහලා කොහොමද දැන්? ඔව් වසන්තයි මොකද සීතලත් තාම? නෑ නේද? හරි ඉතින් එහෙනම් අපි ඔන්න මේ කළුතර රෙමුණ ගොඩ රෙමුණගොඩ පැත්තට ඇවිල්ලා කළුගඟේ මොයේ ඉඳන් කිලෝමීටර් 20ක් විතර උඩේ කියන්නේ. එහෙනම් ඉතින් මීට වැඩි රස විලේජ් ටේස්ට් එකක් අරගෙන අලුත් කෑමක් අරගෙන සාම්ප්‍රදායික කෑමක් හොයාගෙන අපි ඊගා විලේජ් ටේස්ට් එකෙන් එනවා. දිසා රට වටේ ගිහින් කනවා, බණ්ඩා ගම වටේ ගිහින් කනවා, කොළඹ වටේ. එහෙනම් අපි මේගොල්ලොත් එක්ක එකතු වෙලා කාගෙන යනවා. ඔයගොල්ලෝ බලාගෙන ඉඳලා මේ විදිහ කෑම හදන්නත් පුරුදු වෙන්න.